අද අපි මෙතනට එක් රැස් වෙලා ඉන්නේ මීට අවුරුදු 36කට පෙර අපේ පක්ෂ ගොඩනගන ලද අපේ පක්ෂයේ ජීවය අධ්‍යාත්මයේ කැටු වෙන ලද අපේ පක්ෂයට කැපකිරීම පරිත්‍යාගය පිළිබඳව මහා පාඩම් උගන්වන ලද රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු දසදහස් ගණනන් සහෝදරවරු සහෝදරියන් අනුස්මරණය කිරීම සඳහා අපි 1989න් පසුව මේ අවුරුදු 36 පුරාවටම ඔවුන් පිළිබඳ කතා කරලා තිබෙනවා. ඔවුන් අනුස්මරණය කරලා තිබෙනවා. හැබැයි ඒ හැම අවස්ථාවකටම වඩා දැන් අපි ඔවුන් අනුස්මරණය කරන ඔවුන් සමරන මේ අවස්ථාව වෙනස්. මීට පෙර අපි ඔවුන් පිළිබඳ සාකච්ඡා කළේ ඔවුන්ගේ ගුණ පිළිබඳව, ඔවුන් අපේ ජීවිතවලට අපේ ව්‍යාපාරයට අත්පත් කරගත යුතු ගුණාංගයන් පිළිබඳව සාකච්ඡා කරේ බලය අත්පත් කර ගැනීමේ ව්‍යාපාරයක් ලෙස. හැබැයි දැන් අපි ඔවුන් ගැන සාකච්ඡා කරන්නේ බලය අත්පත් කරගත් ව්‍යාපාරයක් ලෙස. එනිසා එදා බලය අත්පත් කර ගැනීමේදී ඔවුන් අපිට කියා දෙන පාඩම්, ඔවුන්ගේ අත්දැකීම් අපිට ඉවහල්. මම හිතනවා ඒ හා සමාන ලෙසම මේ බලය අත්පත් කර ගැනීමෙන් පසුව මේ රට ගොඩනගා ගැනීම සඳහා අපේ ජනතාවගේ ජීවිත උසස් ජීවිත පවට පත් කර ගැනීම සඳහා අපේ ව්‍යායාමයේදී ඔවුන් අපිට මහඟු මඟ පෙන්වීමක් කරන බව අපට විශ්වාසයි. මොකද අපිට අවශ්‍ය සාමාන්‍යයෙන් බොහෝ අය සංසන්දනය කරන්න හදනවා තිබුණු ආණ්ඩු සහ අපේ ආණ්ඩු. මම එකක් කියන්න කැමතියි. කවදාවත් තිබුණු ආණ්ඩු සහ අපේ ආණ්ඩු සංසන්දනය කරන්න බැරි ප්‍රපංච දෙකක්. කොහොමද සංසන්දනය කරන්නේ? එම සංසන්දනය කරන්න පුළුවන් කමක් නැහැ. පැරණි ආණ්ඩු වලට ඒ වර්ගේම ආණ්ඩුවක් ආපුවම හොඳ නරක මනින්න පුළුවන්. මේක එහෙම නෙවෙයි. මේ ආණ්ඩු ජනතාවත් එක්ක තියෙන සබඳතාවයේ ඉතාමත් ශක්තිමත් ලෙස ආණ්ඩුකරණය ප්‍රමිතිගත කරන ලද ආණ්ඩුවක් අපි ගොඩනගලා තිබෙනවා. ප්‍රමිතිගත කරලා තිබෙනවා. දේශපාලනය ප්‍රමිතිගත කරලා තිබෙනවා. නීති විධානය ගැන අපි ප්‍රමිතිගත කරලා තිබෙනවා. එනිසාද අපිට මෙන්න මේ බලය අත්පත් කරගත්තාට පසුව අපේ රටට මහා ජයග්‍රහණ අත්පත් කර ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත වලින් උකහාගත්තු බොහෝ දේ අපිට තිබෙනවා. අපේ වෙනස් වී තිබෙන්නේ කුමක්ද? අපි හොඳින් තේරුම් ගත යුතුයි. අපේ වෙනස් වී තිබෙන්නේ කුමක්ද? මීට පෙර අපි බලය ලබා ගැනීම සඳහා නිස්සාරණ අධ්‍යාසයෙන් යුතුව පොරබදපු මිනිස්සු අද අත්පත් කර ගන්නා ලද බලය හරහා මේ රටට ජයග්‍රහණ අත්පත් කර දීම වෙනුවෙන් පොරබදන මිනිස්සු. වෙනස තියෙන්නේ කොතනද? වෙනස තිබෙන්නේ එදා අරමුණ සහ අද අරමුණ අතර විතරයි. එහෙම නැතුව අපේ හැඩරුව වලින්, අපේ අභිලාෂයන්ගෙන්, අපේ ජීවිත වලින්, අපේ ආදර්ශයන්ගෙන් එකම තමයි මතක තබා ගන්න. වෙනස තිබෙන්නේ කුමක්ද? අපිට පැවරී තිබෙන අරමුණ අපේක්ෂාව වෙනස් වී තිබෙනවා. අන්නේ වෙනස් වූ අරමුණ අපේක්ෂාව ඉටු කිරීමේදී අප විශ්වාස කරනවා අද මේ බලය අත්පත් කර ගැනීම මා වේදිකාවින්නේ අපි සියලු දෙනාගේ පුද්ගලික තනි පොරබැදීමේ ප්‍රතිඵල නොවේ. අපි හැම කෙනාම ඒකට දායකත්ව සපයලා තිබෙනවා. හැබැයි මේ බලය අත්පත් කර ගැනීම සඳහා ගුණාත්මක ගුණය මේ ව්‍යාපාරයට අත්පත් වී තිබෙන්නේ මේ ව්‍යාපාරයේ මුළු ඉතිහාසයේම අත්පත් කරන ලද ගුණාංග සමුදාය ප්‍රතිඵලයක් විදිහට තමයි මේ බලවමාරුව. ඒක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ බලවමාරුව අපේ දිගු ඉතිහාසයේම අපි නියෝජනය කරන අධ්‍යාත්මය, අපි නියෝජනය කරන හෘද සාක්ෂිය, අපි නියෝජනය කරන වමනාවීම දිගුවක් ලෙස තමයි මේ බලවමාරු වෙන්නේ. එහෙම නැතුව අවුරුදු 3-4ක සිද්ධ වෙන මහා මැජික් කාර්යයක් නොවන බව අපි තේරුම් ගන්න ඕනේ. මොනවද ඒ ගුණාංග? එදා මීට අවුරුදු 36කට පෙර රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු දසදහස් ගණන ජීවිත පරිත්‍යාග කරලා අපිට ගෙන දුන්නු ගුණාංග මොනවද? කුමන දුෂ්කරතා මැද්දේ හෝ තමන්ට පැවරී තිබෙන වගකීම සහ අරමුණ අත්හර නොවන ඒ සඳහා ඕනෑම දුෂ්කර කොන්දේසියක් යටතේ සටන් වදින ගුණාංගය. ඒක අපිට තියෙන්න ඕන. අත්තරයන්, පලායන් මතක තබා ගන්න. එදා අපේ ව්‍යාපාරයට එකතු කරන ලද අත්හර නොයෑමේ ගුණාංගය මතක තබා ගන්න. ඒ හා සමාන ලෙස අපේ දෙවුර මත පවරගෙන තිබෙනවා. අපි අත්හර නොයමින් මේ ගමන සටන් කරනවා ජයග්‍රහණය කරා. මේ රටේ ජයග්‍රහණය සහ උන්නතිය වේ. ඒ වගේම අපිට තිබෙනවා අපි ව්‍යාපාරයකට අපිට මහා ගුණයක් එකතු කරලා තිබෙනවා. හැබැයි ගුණය එකතු කරන්නේ තනි පුද්ගලයන්ගේ සාමූහික ගුණාංගවල එකතුවකින්. ඒක තමයි අපේ ව්‍යාපාරයේ ගුණය ඇති වෙලා තිබෙනවා. ව්‍යාපාරයට ගුණයක් තිබෙනවා. හැබැයි තනි කෙනාගේ ගුණාංගවල සාමූහික එකතුවෙන් තමයි ඒ පොදු ගුණය නිර්මාණය වෙලා තිබෙන්නේ. අනේ ඒක තමයි අපිට අපේ නිර්මාතෘවරුන්
ඒ සඳහා විශාල වේසක් දරන සහෝදර සහෝදරියන් අපිට පෙන්වා දී තිබෙනවා. ඒ නිසා අපිට වගකීමක් තිබෙනවා. තනියම සාමූහිකවත් ඒ ගුණයන් ආරක්ෂා කරගන්න.